ඔය කෙරෙද්දී සීනිවත් නැහැ. සීනිවත් නැහැ නේද? වාඩු තියෙන්නේ. මේ කුඩු උනපාකුඩු. මොකද දුම් අල්ලන්නේ? අනේ පණක්ද? හෙම්බිසාවක් කැත්සයි. ඒක දුම් අල්ලන්නේ. ඉතින් කොහමද? කෑවද? මොනවද කෑවේ? පාන්ක. පාන් කෑව? මොනවත් එක්කද? නිකම් මගේ. නිකම් පාන්? ඒ හොදි මොකුත් නැද්ද? නෑ. නෑ? අඩුපාඩුයි. මොනවාද අඩුපාඩු තියෙන්නේ? මේ කුඩු උනපාකුඩු. මේ කුඩු තුන පාය ඔක්කොම අඩුපාඩුයි. ඒතකොට කෑවේ නැද්ද ඒකින්ද? කෑවා ඉතින් එන්නේ. පරිප්පු ඒවා එහෙමත් නැද්ද? නෑ. හාලුත් නැහැ. හාලුත් නෑ. ඉතින් තියනවාද? මොකුත්ම නැහැ. ටිකක් එන්න බැරුණානේ. ඔව් අර මාස 5කින් 6කින් එන්න බැරුණා. අවුරුදු වලට එන්න හිටියේ ඒත් වෙලාවක් නැහැ. දැන් යන්තම් පොළොන්නරුවට ගියා වැඩකට. එහෙනම් ආයි අබරණ පැත්තෙන් අනුරාධපුරේ පැත්තට හැරෙව්වා. යාවයි අර තව ආච්චි කෙනෙක් ඉනවා යාවයි බලලා යන්න. රැස්සෙත් නැද්ද මෙහෙට? නෑ. අරකේ කවුද තල හිටුවේ? මේ අපේ එයා පැත්තේ කට්ටියද? ඔව්. කපලා නේ තල. මොකද හුස්ම ගන්න අමාරුයිද? කැස්ස අඩු වෙනවා මේ ආයිගස් ඉන්නවා. එහෙමද? මේක පෙට්ටි හේමක් තියෙනවා. අදායින් පොන්න. වතුර බිල ආවද? නෑ ඒක ආවේ නෑ. නෑ දැන් මාස ගානක් වතුර බිල මොකුත් කොලයක් ආවෙත් නෑ. නෑ. එනවා මේකේ. ඒ ඔක්කොම කන්න හාල් තියෙනවා. පහේ තියෙනවා හදාගෙන කන්න. අපි මේ හදිස්සි ආවේ. මොනවාද අඩුපාඩු තියෙන්නේ? වරන්නේ කොහොමද? ඈ? ඔය කෙරෙද්දී සීනිවත් නැහැ. සීනිවත් නැහැ නේද? සීනි ගෙනාවා අපි ඒව අරගෙන කන්න බොන්න. අපි ආයෙ එන්නම් ඇවිල්ලා යන්න ඉක්මනින්. මොනවද ඕනේ? ආයෙ එනකොට. ගෙනාවේ නෑ කැප් එකක් ගේ. ඔව් ඒක මෙතෙන්ට එනකොට මතක් වුණේ. කාඩ් එකක් තිබුණ නෑ ඊට පස්සේ. ටැප් එකේ කැප් එක නේද? ඔව් ආයේ තොප්පියක්. ඔව් ඒක තොප්පියක් ඕනේ ආවුවටනේ. ඊළඟ පාර එනකොට අරන් එන්නම් මේක. ෂර්ට් එකම අපි ගෙනත් දීපුවා තියෙනවද? ඔව් ඒවා තියෙනවා. ඒවා තියෙනවානේ. ඒ ඔක්කොම බින්දුනා. මේ ආයේ ඒකලා ගෙටිම්බ. ඔව්. වාලේ උලේ හිටියද ගහ වැටෙනකොට? මේක ගේ ඇතුලේ හිටියා මෙතන මුළු කැට්ටෙක් කඩන එක බිමට වැටුණා. ඇතුලට වැටෙනවද උළුම්? ඔව්. ඒකලා ඩයිටි දාගත්තද? ඒකලා ගේ ඇතුලේ ගේ කණු ගැලවිලා අර පැත්තේ කණු එහෙම ගැලවිලා ඇද්ද වෙලා ඔක්කොම නැතිබ්බේ. එහෙමද? ඔව්. ඒක තමයි බැලුවේ මෙතන මේ ගහ කලින් තිබුණේ නැහැ නේද වැටි. මේ අමග කඩන්න මුළු කැට තුනක්. යා පැත්තේ ගෙදර තිබ්බම්බ ගහද? අර එයා වත්තේ තිබ්බ. දැන් උළු කැට බින්දිලාද? ඔව්. ඔව් තමයි සාහදුවක් දාලා ඒකටත් තියෙන සෞතෙන්ට මුළු කැට තුනක්. උඩට තහඩුවක් දාලා තියෙන්නේ නේ. උළු කැට වෙනකොට. කැට කීයක් බින්දිලාද? තුන මේ හරියම බිඳුණා. අර කවුද තහඩුව දාලා දුන්නේ? මෙන්න මේ ගෙදර එක්කනට මං ආවිලා හයියට ගොටින් ඒගොල්ලන්ගේ යමගහනේ ඒගොල්ලෝ කලින් කපලා දැම්මා නම් මෙච්චර හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා දාලා දුන්නද? ඔය තමයි දුන්නා ඒකට. කවුද ගහ සුද්ධ උනා කරන්න දේවල් තියෙනවා මට අර වරන් දෙකක් පුළුවන් නම් ඇතිලි දෙකුයි නෑමිලියකුයි මැටි වලි.
මුට්ටියක තිබ්බනම් හරි ඒ ටිකයි තම හොඳයි ආය පොල් කටු හැන්දක් ඒකයි පොල් කටු හැන්දුත් නැද්ද? නෑ අර හැඳි උණු වෙනවා දාන්න බෑ ප්ලාස්ටික් ඒකට ප්ලාස්ටික් උණු වෙනවා කියලා පේන්නෙත් නෑනේ නේද? ඔව්. එහෙනම් උන පොල් කටු හැන්දක් තමයි පාවිච්චි කරන්න ඕනේ. පොල් කටු හැන්ද තමයි අර ඇතිලි දෙකුයි පොඩි ඒවා ලොකු අනේ චූටි ඇතිලි. ඔව්. ඊළඟ පාරේ යනකොට අරන් එන්න. පොඩි නෑමිලියකුයි මුන්දු එකමාරක් විතර අපි උණුතර බෝතලයක් එහෙම ගෙනත් දුන්නා නේද මට ඒ වගේ ඒක තියෙන ඒක පාවිච්චි කරනවද? ඉතින් ගොඩක් දවසකට පස්සේ මාමව බලන්න ආවේ. ඉතින් ගොඩක් අය දන්නවා මේ කවුද කියලා. ඇස් පේන්නේ නෑ මාමට. තනියෙන් තමයි මේ ගෙදර ජීවත් වෙන්නේ. මේ මාමා මේ හරියටම කොහෙද කිව්වේ? මට මතක නෑ මේ ගමේ නම. ඉලුප්පුගලමනේ. අනුරාධපුර ඉලුප්පුගලම ගමේ තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මා ගොඩක් අය මේ මාමා ගැන දැක්කාම අහන්නේ කතා කරන්න ටෙලිෆෝන් නම්බරයක් නැද්ද? නැත්නම් මාමගේ account නම්බරයක් නැද්ද කියලා. නමුත් මාමට ටෙලිෆෝන් නම්බරයක් නැහැ, account නම්බරයක් නැහැ, identity එකක් නැහැ. ඉතින් ඒ කිසි දෙයක් නැහැ. අඩුතරමේ මාමට රජයෙන් ලැබෙන ආබාධිත දීමනාව, එතකොට අස්වැසුම මේ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. හරිනම් ලැබිය යුතුම මේක අහලගම් 7ක් බැලුවොත් ලැබිය යුතුම පුද්ගලයා විදියට අපි දකින විදියට මේ මාමා වෙන්න ඕනේ. නමුත් ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ ග්‍රාම සේවක මහත්තයාවත් ඇයි බලන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන. ඉතින් මාමාට උදව් කරන්න කවුරු හරි ඉන්නවා නම් අපිට කතා කරන්න අපිට කරන්න පුළුවන් එකම දේ මේ නිවාසේ ලොකේෂන් එක දෙන එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. මොකද අපි ඉන්නේ කොළඹ නිසා අපිට ඇවිල්ලා එක්කන් ඇවිල්ලා පෙන්වන්නත් බෑ. මෙහෙට එන්න පුළුවන් නම් අපි ලොකේෂන් එක දෙන්නම්. දුරකථන අංකයක් නැහැ, ඩෙන්ටිටි එකක් නැහැ. එතකොට ගිණුම් අංකයක් නැහැ, මේ කිසිම දෙයක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපි ලොකේෂන් එක සෙන්ඩ් කරන්න. අපි දාස්තිගේ කොයිලක් කතාපන විදියක් තිබ්බා. ඒ කියලා බලාගෙන ඉඳී. නෑ මම මොකද දන්නේ අපිට හිතානේ හිටියා. කොයිලා හරි ඒ කියලා. මම ඉතින් මොකක්ද දැන් කවුරු හරි මොකක් හරි කියලා ආවත් මගේ දීලා යනකොට මොනවා හරි කවුරු හරි කිව්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ දාපු කරායි. ඒ කියන්නේ මම ඒක කවුද ඉතින් එහෙම කියන්නේ කවුරුත් නෑ. එහෙනම් අපි යනවා ගිහින්